ආයුබෝවන් ක්‍රිකට් ලෝලින් සියලුම දෙනාට අද මුළු මහත් ආසියාවෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ඉන්දියාවේ විශාඛපට්නම් නුවර දෙසටයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක 2020 තරඟාවලියේ පළමු සටන අද ආරම්භ වන බැවිනි. ආසියානු සූරතාවිය දිනා ගනිමින් ලෝකෙම මවිත කළ චමරි අතපත්තු ප්‍රමුඛ අපේ සිංහ දේනුවන් අද ඉන්දියාවේ ප්‍රබල අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. අද මේ තීරණාත්මක තරඟය විශාඛපට්නම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඔබ මේ තරඟය සජීවීව නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මතක තබා ගන්න තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ටයි. කාසිය වාසිය උරඟා බැලීම රාත්‍රී 6:30ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් අපේ ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව තවත් සතුටෙක් මුණ ගැසී තිබෙනවා. ඒ තමයි විශාඛපට්නම් නගරයේ පවතින අධික වායු දූෂණය. මේ වන විට ක්‍රීඩාංගණයේ වායු ගුණාත්මක දර්ශකයේ හෙවත් AQ අගය 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ ඉතා නරක හෙවත් සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමක්. මේ දුමාරය නිසා ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යයට වගේම පිටිය මැද පන්දුව පෙනීමේ දුෂ්‍යතාවයත් යම් බාධා ඇතිවන්නට පුළුවන්. කණ්ඩායම් දෙක දෙස බැලීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න පිතිකරණයෙන් පෙරමුණ ගන්නා අතර ඉනෝකා රණවීර සහ කවිෂා ඩිල්හාරි පන්දු යැවීමෙන් සූදානමින් සිටිනවා. ඉන්දියාව වෙනුවෙන් හර්මිට් කෝර් සහ සුනිති මන්දනා ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවනි. තරඟය ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇති ඉන්දියානු කණ්ඩායම සමගින් අද රාත්‍රී 7ට ආරම්භ වන මේ උණුසුම් සටනින් කවුරු ජයග්‍රහණය කරයිද? දූවිලි සහ දුමාරය මැදින් සිංහ දේනුවන් අදත් ඉන්දියාව දනගස්වයිද? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. අද තරගෙන් අපේ කණ්ඩායමට ජය පතමින් අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.